අන්න හතරවෙනි ප්‍රශ්නය එක පත්‍රයේ B කොටසේ හතරවෙනි ප්‍රශ්නය වට ප්‍රස්ථාර ගානක් තියෙන්නේ කුඩා ගම්මානයක සිටින ජනතාවගෙන් ලබාගත් තොරතුරු රැසෙන් සකස් කරන ලද වට ප්‍රස්ථාරයක් මෙහි දැක්වේ. අපි අහන ප්‍රශ්න වලට පිළිතුරු දීගෙන යමු. අවුරුදු 60ට වැඩි පිරිස 40ක් නම් ගම්මානයේ මුළු ජනගහනය සොයන්න. 60ට වැඩි පිරිස 40ක් නම් බලන්න 60ට වැඩි පිරිස ඉන්නේ අංශක 80 කෝණයක්. අංශක 80 කෝණයක පිරිස 40යි භාගයයි. 80ට 40යි භාගයයි මුළු පිරිස. එහෙනම් මුළු කෝණේ 360යි පිරිස ඉන්න ඕනේ ඉන් භාගයයි. වැඩේ හරිම ලේසි. 360න් භාගය 180යි මම ලියනවා ඒක. 360 බෙදීම 2 සමානයි 180යි කියලා. එහෙනම් ගමේ සිටින මුළු පිරිස 180යි. ලකුණු දෙකක් ලැබෙනවා. එහෙම පහසුවෙන් අපිට හදන්න පුළුවන් තේරුම් ගත්තොත් ඒ. පාසල් යන ළමයි ගණන 60ට වැඩි පිරිසට වඩා 10ක් වැඩි නම් එම කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය සොයන්න. පාසල් යන ගණන 60ට වැඩි පිරිසට වඩා 10ක් වැඩි නම් 60ට වැඩි පිරිස 40යි. 60ට වැඩි පිරිස 40යි කිව්වා. එහෙනම් පාසල් යන අය 40ට එකතු වෙන්න ඕන 10ක් 50යි. පාසල් යන අය සංඛ්‍යාව 50යි. අපෙන් අහන්නේ කෝණය. ඉතින් මේ සංඛ්‍යාව වගේ දෙගුණයක් තමයි කෝණය. එහෙනම් මෙතන ඉන්නේ ළමයි 50 නම් කෝණය අනිවාර්යෙන් දෙගුණයක් වෙන්න ඕන. 50 වරක් 2 100යි. කෝණය 100යි. ඒකට ලකුණු 2යි. තුන්වෙනි ප්‍රශ්නය බලමු. තුන්වෙනි ප්‍රශ්නය කරනවා රැකියා කරන පිරිස කොහොමද? මෙන්න රැකියා කරන පිරිස. දැන් අපි දන්නවා මෙතන කෝණය 100යි කියලා. දැන් අපි රැකියා කරන කෝණය අකුරක් දාගත්තොත් x කියලා. x ධන 100 ධන 40 ධන 80 සමානයි 360යි. x ධන 100යි 80යි 180යි 220යි සමානයි 360යි. x සමානයි 360න් අඩු වෙනවා 220යි. බිංදුවයි 6න් 2ක් 4යි 3න් 140යි. අන්න රැකියා කරන පිරිස අදාළ කෝණය 140යි. අපෙන් අහන්නේ රැකියා කරන පිරිස කොපමණද? පිරිස එහෙනම් මේ කෝණයෙන් භාගයක් වෙන්න ඕන. පිරිස 70යි. 140න් භාගේ 70යි පිරිස. මේක වෙනත් ආකාරයකට කරන්න පුළුවන්. මේ පිරිස එකතු කරලා 180න් අඩු කරා නම් අපිට ඒ උත්තරයක් ලැබෙනවා. හරි. මෙතෙන්ට ලකුණු 3ක් දාගන්න. හතරවෙනි ප්‍රශ්නය. අපි මෙතන බලමු හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ කියනවා ඊළඟ වර්ෂයේ මෙම ගම්මානයේ ජනතාව අවුරුදු 5ට අඩු මේ කියන අය අනුපාතය 2ට 3ට 5ට 2 2ට 3ට 5ට 2 ලෙස වෙනස් වෙලාලු. 2ට 3ට 5ට 2 ලෙස වෙනස් වෙලාලු. ඒක ලියා ගමු මෙහෙම. 5ට අඩු. මේ 5ට අඩු. 5ට අඩු. පාසල් යන රැකියා කරන 60ට වැඩි. මේ 60ට වැඩි. ඔන්න ඔය ආකාරයට අනුපාතයක් ලෙස වෙනස් වෙලාලු. එහෙමනම් අහනවා ඒ අනුව වට ප්‍රස්ථාරයක අවුරුදු 5ට අඩු ළමයි දැක්වෙන කෝණය සොයන්න. මෙන්න අවුරුදු 5ට අඩු මෙන්න මේ ළමයි දැක්වෙන කෝණය සොයන්නලු. එතකොට මේක හොයන්න පුළුවන් මෙන්න මේ ආකාරයට බොහොම පහසුවෙන්. මේ අකුරක් දාගන්න මේ සියල්ලටම. මේකට y කියලා දාගත්තා. y ඔය ටික එකතු කරා. අපිට එහෙම අකුරක් නොදාගෙන හදන්න ක්‍රමයකුත් තියෙනවා. මෙහෙම. මේ ඔක්කොම එකතු කරා. 3යි 2යි 5යි 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 10යි 10යි 2යි 12යි. 12න් 2 5ට අඩු. 12න් 3 පාසල් යන. 12න් 5ක් රැකියා කරන. 12න් 2ක් 60ට වැඩි. එහෙනම් අපිට කෝණය තමයි අපෙන් අහන්නේ. මෙන්න කෝණය හොයන්න පුළුවන්. 12න් 2 ගුණ කරන්න 360. උත්තරේ එනවා. 12ට 1යි 360ට 30යි. 30 වරක් 2 60යි.
කෝණය 60යි. 5ට අඩු ළමයින් දැක්වෙන කෝණය එතකොට අංශක 60යි. ලකුණු 3ක් දාගන්න. ඒ විදිහට තමයි 4 වෙනි ප්‍රශ්නය හදන්නේ.